ඉඩමක ඔප්පුවක් ලියනවා නම් සමහර අය අහනවා මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ කවුද කියලා. සින්නක් කරලා ලියා ගන්නවා නම් ලියාගන්න කියවක් කිව්වොත් ගන්න කෙනාට ඉතින් එයාට තමයි මුද්දර ගාස්තු ගෙවන්න වෙන්නේ. තෑගි ඔප්පුවක් නම් අපිට තෑගි ගන්න නැත්නම් ලැබෙන කෙනා පොඩි බබෙක් කියලා. ඉතින් පොඩි කාට මොන සල්ලිද දෙන එක්කෙනාට විදන් කරලා තමයි දෙන්න වෙන්නේ. ඊළඟ දේ සමහරව අහනවා සර් ජීවිත භුක්තිය ලියනවා කියන්නේ ඒක හරි ප්‍රශ්නයක්ද බැංකු ලෝන් එකම ගන්න බැරිද කියලා. අමූලික බොරු. ජීවිත භුක්තිය තිබ්බට බැංකු ලෝන් ගන්න පුළුවන්. ඊට වෙයි අයිති වෙන්නේ නිරවුල් බවට ගැටලුවක් නැත්තම් වැඩිමුණු ජීවිත භුක්තිය තියෙන කෙනාට අදාළ බැංකුවේ උප්පු අත්සන් කරන අවස්ථාවේ යන්න වෙයි. ඉතින් ඉතින්දී අර කසොප්පුවට අත්සන් කරන්න සිද්ධ වෙයි. තව සමහරව අහනවා එහෙම ජීවිත භුක්තිය තියලා තිබ්බාම අපේ අම්මා හොඳටම වයසයි අනේක කියන විදියක් නැහැ. ඒ කාලේ එහෙම ලිව්වට අම්මට වට තණ්හාවකුත් නැහැ. ඒක අතහැරලා දාන්න බැරිද කියලා. ඉතින් මේ වගේ වෙලාවක ජීවිත භුක්තිය තෑගි දෙන්න හරි එහෙම නැත්නම් ඉතින් අයිතිතරි උපකෘත ප්‍රමාණවත් වෙන නැත්නම් යම් ප්‍රමාණයක ඉඩක් තියෙනවා. ඒම හරි කියලා ජීවිත භුක්තිය අයිතිය නැති කරලා දාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අදිස්සි හරි ජීවිත භුක්තිය කෙනා මලොත් එහෙම සමහරව අහනවා දැන් මොකද වෙන්නේ කියලා. ඉතින් ඒකේ තේරුමම තියෙන්නේ ජීවිත භුක්තිය කියන්නේම ජීවත්ව සිටින කාලය තුල මුක්තිය දීම අයිතිය යාට තියෙනවා කියන එක. ඉතින් ඒකට තේරෙනවා එයා නැති වුණා අර ලැබිච්ච කෙනාට හරියටම අයිති වුණා තමයි. ඊළඟට කවුරු හරි ওই ජීවිත භුක්තිය තියෙන ඔප්පුවක් එහෙම තියෙන එකකින් ඉඩමක් විලට ගන්නවා නම් ටිකක් පරිස්සමින්. ඔබ සමාල්ලාට ඇවිල්ලා පුතා කියන්නේ අපේ අම්මා නැතුලා ගොඩක් කල් මට තමයි සම්පූර්ණයෙන්ම අයිති එන්න ප්‍රශ්නයක් නැහැ කියනවා. ඒ පුතා එහෙම කිව්වට ඔය පුතා ගන්න එපා. ඔය පුතා පොඩ්ඩක් හොයලා බලන්න. ඒ අම්මා ඇත්තටම ජීවිතේ ඉන්නවද? එමන හරි අම්මලා කියනවා නම් මරණ සාති ජීවත් අරගෙන අඩු ගන්න හොයලා බලන්න. මොකද සමහර පුතාලා ඉන්නවා අම්මගේ ඉන්දොට්ට දාලා ඉඳම ලියාගෙන. ඊට පස්සේ ඉතින් අම්මා ඔය කොහේ හරි මාළු මාඩ වගේට කොහේ හරි ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි අම්මා කොයි මාඩම ඉඳලා හරි කමන්නේ ආවොත් ඔබ ඉඩම ගත්තාම ඔබේ ඉඩම නිරවුල් නැහැ. මොකද අදාළ අම්මට ජීවිතය අයිතිය තාම තියෙනවා. ඉතින් මේ ඔක්කොම කිව්වේ ඔප්පුලියනට නිතර තැන්වලදී පුංචි පැටලිලි සිද්ධ වෙනවා. තව සමහරලාවට සමහර මෝඩකමට කරනවා මනින්න කරන්නේ මොකවත් නැහැ. හරි ඔක්කොම කරලා දෙන්නම් කියලා ගන්නවා. අරන් ඊට පස්සේ ඕන් ඉතින් මැන ගන්න ගියාම අල්ලපුව ඉතින් වල කට්ටිය අඬු කරනවා. දැන් අමාරු වැටෙනවා. වඩා හොඳ විදිය ඔබ ඉඩමක් ගන්නවා නම් මැල්ල කරලා මායින් නිරවුල් කරගෙන ගන්න පුළුවන් නම් වැටත් ගහගන්න පරණයිතිකාරය ලව්වම. මොකද ඊළඟට ඔබ අලුතෙන් ගිහින් එලා ගිය ගමන් කියන්නේ පිටේ උන් ඇවිල්ලා මෙතන පිටේකම් කාරයල වැටවල් ගහන්න හදනවා. ඔන්න කියලා ඉතින් සද්ද දානවා අලපාලි. ඊට වඩා වටිනවා ඔබ ඉඩමක් මිලට ගන්නවා නම් වින්දරු මහත්තයගේ සහාය ලබා ගන්න අරගෙන ප්‍රමාණය මැන ගන්න. මැනගෙන නිශ්චිතව ප්‍රමාණය දැනගන්න. ඉන්පස්සේ මායින් ටික නිරවුල් කරගන්න. මායින් වල යම් ගැටලුවක් තියෙනවා පරණයිතිකාරයට කියන්නේ අපි ඉතින්ම ගන්න එකේ මත්ය වැටේම අර දෙමුනේදී කියලා අඩු ගානේ එයා ඇඹරෙනවා නම් වැඩේ කරන්න වියදමට ඇඹරෙනවා නම් කොන්ක්‍රීට් කන්ටික ඔබ දීලා හරි කමන්නේ වැඩේ කරගන්න. ඊළඟට සමහර මායින් දුවනවා. ඒ කියන්නේ ආයෙත් මායින් වල පණ තියනවාද කියලා එම් මායින් වල පණ තියෙනවා. එම් පණ තියෙන මායින් පොකටක් තියෙන කාලෙක හරි වගේ පැත්තක නම් ඔබ ඉඩම ගන්නේ වඩා හොඳයි. තාප්ප ගහන්න කල්යනවා නම් කරගන්න ගොඩක් කල්යනවා නම් කෙරවල් දෙකේ කණු දෙකට ඇතුල් පැත්තෙන් අඩු ගානේ අඩියකවත් කානුවක් ගන්නට කපලා දැම්ම නම් අඩියක් විතර ගැඹුරට කානුව දුවන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් මොකුත්ම කරගන්න බැරි නම් ඔය කානුවට අර අයන මේ කළුගල් ටිකක් දැම්ම නම් කංකරුවෙක් ලව්වා හරි වැඩේ කරගත්තා ලොකු විදමක් යන්නේ නැහැ. මොකද එහෙම කළා ඔයා හතර වටේ වට කරලා තියාගත්තොත් කණු හතර මුඩු හතරේ තියෙනවා. මුළු හතරේ තියෙන කණු හතර යාවෙලා කානුව තියෙනවා. ඔබ කවදාවත් මායින් නඩුවකට උසාවි වෙන්න සිද්ධ වෙන එකක් නැහැ.